2025 Test 2. Before write the answers, you have to read the question carefully. පුතේ දුවේ මේ ප්‍රශ්නෙටත් පිළිතුරු ලියන්න කලින් ඔයගොල්ලෝ මුලින්ම ප්‍රශ්නය හොඳින් කියවලා තේරුම් ගන්න. Fill in the blanks of the following text using the words given in the box. Write the letter of the most suitable answer in the space given. The first one is done for you. පහතින් ඔයගලන්ට ඡේදයක් දීලා තියෙනවා. එම ඡේදයට අදාළ එම ඡේදයේ ස්ථාන වලට අදාළ නිවැරදි වචනය තමයි අපි බොක්ස් එකෙන් ගන්නෙ. නිවැරදි වචනයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය තමයි ස්ථානෙහි ලියන්න ඕනේ. පළමුවෙන් ඔබ වෙනුවෙන් කර ඇත. Before write the answers, we have to get some idea about the words mentioned in the box. අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කලින් පුතේ මේ බොක්ස් එකේ දීලා තියෙන වචනවල අදහසක් අරගෙන ඉමු. එතකොට අපිට මේකට පිළිතුරු ලියන්න පහසුයි. A. Revise. Revise කියන්නේ පුතේ නැවත බලනවා නැත්නම් පුනරීක්ෂණය කරනවා කියන අදහස. B. Comfortable. පහසු. C. Quiet. නිහඬ නැත්නම් සංසුන් කියන අදහස. D. Subject. විෂය. E. Notes. සටහන්. F. Easy. පහසු කියන අදහස. දැන් පුතේ අපි ප්‍රශ්නය දෙසට යමු. Now we will move to the question. Tips to pass an examination. විභාගයක් සමත් වීම සඳහා අවශ්‍ය වන උපදෙස් නැත්නම් ඉඟි තමයි මේ ඡේදය හරහා ඔයගලන්ට දැනුවත් කිරීමක් කරන්නේ. අපි දැන් බලමු එකින් එක. Make a study plan. අධ්‍යයන සැලැස්මක් නැත්නම් පාඩම් කරන සැලැස්මක් හදාගන්න. Write down the dates of the examination and all the subjects you need to study. ලියා ගන්න පොතක විභාගයට අදාළ සියලුම දින සහ ඔයාට ඒ වෙනුවෙන් ඒ දිනවලට අදාළව පාඩම් කරන්න තියෙන සියලුම විෂයන් පිළිවෙලකට ලියා ගන්න. Plan how much time you will spend on each subject every day. ඊට පස්සේ සැලසුම් කරන්න කොපමණ කාලයක් ඔයා ගත කරනවද හැමදාම එක විෂයක් වෙනුවෙන් කියන එක. ඒ අනුව පුතේ ඔයගලන්ට පේනවා පළවෙනි බ්ලැන්ක් එකට ආන්සර් එක මෙතන දීලා තිනවා සබ්ජෙක්ට් කියන එක. විෂය. ඒකට ආන්සර් D ඒගොල්ලෝ අරන් තියෙනවා. අපි බලමු දැන් සෙකන්ඩ් බ්ලැන්ක් එකට යන්න හදන්නේ. Start studying early so that you have plenty of time to blank. පාඩම් කරන්න ටිකක් කලින් පටන් ගන්න. එහෙම වුණාම ඔබට කාලය ඉතිරි වෙනවා ඒක නැවත බලන්න. නැත්නම් පුනරීක්ෂණය කරන්න. ඒ අනුව පුතේ සෙකන්ඩ් බ්ලැන්ක් එකට අපි ආන්සර් එක විදියට ගන්නේ ආන්සර් A. Revise. නැවත බලනවා පුනරීක්ෂණය කරනවා කියන අදහස. Make sure you have all the blank and pass papers. ඊළඟට තහවුරු කරගන්න ඔබ ළඟ තියෙනවද කියලා සියලුම ප්‍රශ්න පත්‍ර සහ සටහන්. ඒ අනුව පුතේ blank number 3 එකට ආන්සර් එක විදියට අපි ගන්නේ notes කියන එක. ඒ අනුව ආන්සර් E කියන එක තමයි අපි ගන්නේ third blank එකට. Organize your material in such a way that makes it blank to find what you need. ඊළඟට පුතේ සංවිධානය කරගන්න ඔබගේ සියලුම අමුද්‍රව්‍යයන්. ඒ කියන්නේ ඔයාගේ ලිපි ද්‍රව්‍ය, සටහන්, පාස් පේපර්ස් ඔයාට අදාළ කරන ස්ටඩීස් ඒවා සියල්ල සංවිධානය කරගන්න ඔබට ඕන වුණාම ඉක්මනට ගන්න පුළුවන් විදියට. ඒ අනුව පුතේ blank number 4 එකට ආන්සර් එක විදියට අපි ගන්නේ easy කියන වචනේ. එතකොට ඉංග්‍රීසි අක්ෂරය F. Number 4 blank. Answer is F. Find a blank place to study where you will not be disturbed. ඊළඟට කියනවා අපිට සොයා ගන්නලු හොඳ නිහඬ සංසුන් ස්ථානයක්.
ඔයාට මේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන්. ඒ අනුව පුතේ blank number 5 එකට answer එක විදිහට අපි ගන්නේ quiet කියන word එක. කියන්නේ answer C. Make sure that you have good ventilation and a blank chair. ඊළඟට තහවුරු කරගන්න ඔයාට ඒ පාඩම් කරන ස්ථානයේට හොඳ වාතාශ්‍රයක් තියෙනවද? ඒතර ventilation කියන්නේ පුතේ වාතාශ්‍රය. වාතාශ්‍රයක් තියෙනවද සහ සැප පහසු නැත්නම් සුව පහසු පුටුවක් තියෙනවද කියන එක. ඒ අනුව පුතේ blank number 6 last blank එකට අපි ගන්නේ ඉතිරි වෙලා තියෙන එකම answer එක answer B comfortable කියන answer එක තමයි ගන්න. Don't try to learn everything at once. හැම විටම හැමදේම එකවර ඉගෙන ගන්න උත්සාහ කරන්න එපා. But remember to organize your material into manageable parts. නමුත් ඔබ මතක තබා ගන්න ඕනේ ඔබට අවශ්‍ය දේවල්, ඔබට අවශ්‍ය සටහන්, past papers, ඔබට අවශ්‍ය අමුද්‍රව්‍යයන් ඔබට සුදුසු විදියට කොටස් කරලා ඒවා පවත්වා ගන්න ඕනේ. කොටස් කරලා තියාගන්න Tamanට පාඩම් කරන්න ලේසි විදියට. ඔන්න ඔය වගේ අදහසක් තමයි පුතේ test number 2 එකෙන් දෙන්නේ. මම හිතනවා test number 2 එකත් ඔයගලන්ට හොඳටම පැහැදිලි කියලා. අපි එහෙමනම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. See you in test number 3.